කිලෝග්‍රෑම් 300කටත් අධික බෝම්බ පුරෝගත්ත ලොරියක් දළදා මාලිගාව පැත්තට එනවා දැක්කොත් ඔයා මොකද කරන්නේ? මේ භයානක කතාව පටන් ගන්නේ 1998. 1998 පෙබරවාරි 4 ශ්‍රී ලංකාවට නිදහස ලැබිලා වසර 50 සම්පූර්ණ වෙන්න තිබුණා. ප්‍රධාන රාජ්‍ය උත්සවය සංවිධානය කරලා තිබුණෙත් මහනුවර. මේ සැමරුම් උත්සවයට බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමාරයාත් පැමිණෙන නියමිතයි. මහනුවර දළදා මාලිගාව කියන්නේ මුළු මහත් ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩක් වැනි අති දැවැන්ත ස්ථානයක්. මේ වගේ ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කරන්න LTT කුරිරු මාරාන්තික ත්‍රස්තවාදීන්ට උවමනා වුණා. ඒකට ප්‍රධානම හේතුව වුණේ සිංහල ජනතාව තරහගස්සලා දෙමළ ජනතාවත් අතර රණ්ඩුවක් ඇති කරන්න වගේම ශ්‍රී ලංකාව අනාරක්ෂිත රටක් කියලා ලෝකෙට පෙන්වා දෙන්නත් ඔවුන්ට උවමනා වුණා. LTT කුරිරු ත්‍රස්තවාදීන් ඔවුන්ගේ සැලසුම ක්‍රියාත්මක කරා. ඔවුන් රහසිගත ලෙස මහනුවර නගරයට ඇවිල්ලා නැවතිලා හිටියා. ඔවුන් මහනුවර ඉන්න ගමන් ප්‍රහාරය සැලසුම් කරා. සුදුපාට ලොරියක කිලෝග්‍රෑම් 300කටත් අධික පුපුරණ ද්‍රව්‍ය පුරවලා 25 වෙනිදා පාන්දර මහනුවර වැවරවුම හරහා මාලිගාවට ඇතුළු වෙන්න තමයි ඔවුන් ප්ලෑන් කරේ. 1998 ජනවාරි 25 වෙනිදා උදෑසන 6:10 වෙලාව මාලිගාවේ තේවාවේ හේවේසි නාදය ඇහෙන්න පටන් ගත්තා. මිනිස්සු හැමෝම නෙළුම් මල් අතේ තියාගෙන මාලිගාවට ඇතුළු වෙනවා. එදා මිනිස්සු ගොඩක් සතුටින් තමයි දළදා මාලිගාවට ඇතුළු වුණේ. ඔවුන් කිසිසේත්ම හිතුවේ නැහැ ඔවුන්ගේ ජීවිතයේ අවසාන පරිච්ඡේදය තමයි මේ ලියවෙන්නේ කියලා. LTT කුරිරු ත්‍රස්තවාදීන්ගේ බෝම්බ පුරවගත්ත ලොරිය මාලිගාව පැත්තට එනවා. මාලිගාවේ දොරටුව ඉස්සරහා රාජකාරී කරමින් හිටියේ පොලිස් නිලධාරණියක්. හැබැයි මෙයා දැක්කා අසාමාන්‍ය විදියට මාලිගාවේ වාහල් කඩ පැත්තට වේගින් මේ ලොරිය එනවා කියලා. මේ ලොරිය ඇවිල්ලා වාහල් කඩ බැම්මේ වැද්දුවා. මේ ලොරිය වාහල් කඩ බැම්මේ හප්පපු ගමන්ම මෙයා දැනගත්තා මේ ඇවිල්ලා තියෙන්නේ මිනිමරු කුරිරු LTT ත්‍රස්තවාදීන් කියලා. මේ පොලිස් නිලධාරිනිය ෂණිකව ක්‍රියාත්මක වෙලා වාහල් කඩේ විශාල යකඩ දොර වහනවත් සමගම LTT ත්‍රස්තවාදීන්ට කරන්න කිසිම දෙයක් නැති පාර ඔවුන් තීරණය කරනවා මේ බෝම්බ ලොරිය පුපුරවා හරින්න. බෝම්බේ පවර් එකට පොලිස් නිලධාරිනියෝ විසික් වෙලා ගිහිල්ලා ඇගේ ඇඟ උඩට තඹ තහඩුවක් වැටෙනවා. බෝම්බේ ප්‍රබලත්වය කොයිතරම්ද කියනවනම් වාහල් කඩ ඉස්සරහා වතුර පිරිච්ච වලක් හැදිලා තිබ්බා. පත්තිරිප්පුවට හානි වුණා. මාලිගාවේ වහල ඇතුලේ තිබ්බ කැටයම් විනාශ වුණා. මේ ප්‍රහාරයෙන් මිනිස් ජීවිත ගණනාවක් මියදුණා. හැබැයි මේ නිර්භීත පොලිස් වීරවරිය නිසාම දළදා සමිඳු වැඩ සිටි මන්දිරයත් මාලිගාව ඇතුළත හිටපු මිනිස් ජීවිතත් ආරක්ෂා වුණා. ඇය ඒ කළ වීරත්වය නිසාම තමයි අදටත් වැඳපුදා ගන්න දළදා මාලිගාව මේ තරමින් හරි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. ඇත්තටම කවුද මේ වීරවරිය? මෙයා තමයි ගීතානි ජයවර්ධන. අදටත් දළදා මාලිගාවට ඇතුළු වෙන සෑම කෙනෙක්ටම මේ යකඩ දොර දැක්කම මතක් වෙන්නේ ඒ අභිමානවත් වීරවරියගේ රූපය විතරයි. ඉතිහාසයේ නිර්මාණය වෙන්නේ රජවරුන්ගෙන් විතරක් නෙවෙයි, ගීතානි ජයවර්ධන වගේ වීරවරියන්ගෙනුත් ඉතිහාසය රන් අකුරෙන් ලියවෙනවා. එදා ඒ දළදා මාලිගාවට ගහපු බෝම්බ ප්‍රහාරයෙන් ගොඩක් අය හිතුවා මේ පොලිස් නිලධාරිනියත් මැරුණා කියලා. එහෙම වුණේ නැහැ. මෙයාගේ ඇඟට තඹ තහඩුව වැටිලා මෙයාව ආරක්ෂා වෙලා තිබුණා. මෙයා අදටත් ජීවත් වෙනවා. තමන්ගේ මරණය පෙනිපෙනී තියෙද්දි තමන්ට බේරෙන අවස්ථා දහස් ගාණක් විවර වෙද්දිත් ඇය තමන්ගේ රාජකාරිය අකුරටම ඉටු කරලා දළදා මාලිගාව රැකගත්තා. ශ්‍රී ලංකාවාසී අපි හැමෝටම ඇය කෙරෙහි ඇති ගෞරවය කිසිම දවසක මිය දෙන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. මේ වීරවරිය ගැනත් ඔයාගේ අදහස පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.